ඕනේ. ඒක ඕනේ. මේ ඉතින් මගෙත් පොඩි කාලේ ඒ වගේ අදහසක් තිබ්බා. වැඩක් නෑ ආර්ට් කරන අය වැඩක් නෑ. ඔය මාස දෙකක් තුනක් වගේ කොමර්ස් වලට ඒ කියන්නේ අවුරුදු තියෙන ඊළඟ මාසේ අප්‍රේල් මට ඉතුණු ගණන්නේ මට සෙට් වෙන්නේ නැහැ කියලා ඉතුණු ගණන් තියෙන නිසා ඒක වැඩි මේ සබ්ජෙක්ට් එකේ ස්ටඩිස් එක වැඩි ප්ලෑන්ස් වලට ඔයා ඒ තෝරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. කර්මය මම හිතන්නේ මම දැන් ගොඩක් කියවනේ සබ්ජෙක්ට් උනා. ඉතින් සිංහල කියන සබ්ජෙක්ට් එකක් කරලා තියෙන එක හොඳයි. ශ්‍රී ලංකාවේ පළවෙනි වුණත් එහෙම එකසේ මම ඔයාලට පෙන්වන්න ගත්තේ. ඒකෙත් ඔය විදිහට මාක් කරගන්න. ඊට පස්සේ ඔයාලට ටයිම් එකකට පේපර් එකක් ලියා ගන්න බැරි නම් ඔයා දවස් විතරනේ පාඩම් කරලා තේරුන්නේ නැහැ කියලා කියන්න ආයි කියනවාද? හලෝ ළමයි කොහොමද ඔන්නේ? ඉතින් අද ඔයාලා වෙනස්ම වීඩියෝ එකක් තමයි මගේ channel එකෙන් අද බලන්නේ. මොකද්ද ඒ වෙනස? වෙනස තමයි අද මම පළවෙනි පාඩට ඔයාලා ඉස්සරහා මෙන්න මේ විදිහට කතා කරන්න ඕනි කියලා හිතුණා. මොකද මම අද කතා කරන්න යන මගේ topic එකත් එක්ක. ඉතින් අද topic එක මොකද්ද කියන ඔයාලා දන්නවනේ. ඉතින් ඒක දැකලානේ ඔයාලා මේ වීඩියෝ එක බලන්න ආවේ. ඉතින් ඔව් ඒක තමයි මං කොහොමද O level වලින් පස්සේ මං A levels වලට සබ්ජෙක්ට් තෝරගත්තේ, කොහොමද පාඩම් කරේ, කැම්පස් යනකම් ඒ දේවල් කරගත්තේ කොහොමද කියලා. ඒ කියන්නේ පාඩම් කරපු විදිය තමයි කියන්නේ කොහොමද පාඩම් කරේ, මොන වගේ දේවල්ද කරේ කියලා. ඉතින් මේ දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනි කියලා හිතුණා. මොකද මගේ channel එකේ මුලින් ඉඳන් හිටපු කෙනෙක් නම් ඔයා සහ ඔයා දන්නවා ගොඩක් මගේ channel එකකින් ගොඩක් අය ඉල්ලලා තියෙන මෙන්න මේ අධ්‍යාපනික සම්බන්ධයේ වීඩියෝස් ඒ වගේම තමයි ඔය සේවිං පැත්තට ගොඩක් කැමති අය තමයි මගේ channel එකේ එකතු වෙලා ඉන්නේ මාත් එක්ක. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ආස විදිහේ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ගොඩක් දුරට ඔය ඩේ බ්ලොග්ස් එහෙමත් දානවා. ඉතින් ඒවට ගොඩක් අය ආස ඔය මේ මනි සේවිං වගේ දේවල් එක්කම මේ විදිහට ඔය අධ්‍යාපනික වශයෙන් වැදගත් මොටිවේෂන් වෙන දේවල් තමයි මගේ channel එකකින් ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ. ඉතින් මේ විදිහේ වීඩියෝස් ඉතින් නිතරම කරන්න වෙන්නේ නැහැ. පුළුවන් වෙලාවට ඔයාලට කරනවා. ඉතින් මේ විදිහට මට මුලින් ඉඳන්ම ආපු රික්වෙස්ට් එකක් තමයි කොහොමද පාඩම් කරන්නේ, මොන වගේ ටයිම් ටේබල් එකක්ද හදාගන්න ඕනි, කොහොමද අපි පාඩම් කරන ෂෝට් නෝට් එකක් හදාගන්නේ, මොන වගේ දේවල්ද කරන්න ඕනි, පේපර්ස් කරන්න ඕනි, දොන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා මුලින් ඉඳන්ම මගේ වීඩියෝස් බලපු අය. ඉතින් මට හිතුණා ඒ ඔක්කොම එකතු කරලා මගේ දේත් එක්ක මම කොහොමද A levels වෙනකන් සබ්ජෙක්ට් තෝරන් මේ දේවල් පාඩම් කරගෙන කැම්පස් එකට යන තැන වෙනකම් පාඩම් වට්ටි කරගත්තේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් එහෙනම් බලමු මම කොහොමද මේ දේවල් කරගෙන තියෙන්නේ කියලා. හරි මුලින්ම කියන්න මම A level කරේ ආර්ට්ස් වලින් මගේ සබ්ජෙක්ට් තමයි සිංහල, ජියෝග්‍රැෆි සහ ඇග්‍රි සයන්ස්. සිංහල, භූගෝල විද්‍යාව සහ කෘෂිකර්ම කියන විෂයන් තුන තමයි මම උසස් පෙළට තෝරගත්තේ. ඉතින් ඊට කලින් මට ඔයාලට කියන්න හිතුණා දැන් මේ ළඟම මාර්තු මාසේ O level ලියන පොඩි නංගිලා මල්ලිලා ඉන්නවනේ. ඉතින් ඔයාලා දැන් O levels කරගන්නවනේ කොහොමද කරගත්තට පස්සේ ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි A level වලට සබ්ජෙක්ට් තෝරගන්නේ, මොන වගේ සබ්ජෙක්ට් අපි කරොත් හොඳද, මොන වගේ ගුරුවරු ගාවට යන්න ඕන, ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මට හිතුණා එතනින් පටන් ගත්තොත් හොඳයි. අපි O level වලින් පස්සේ A level වලට යන තැන ඉඳන් කොහොමද අපි ප්ලෑන් එකක් එක්ක වැඩ කරන්නේ කියලා. ඉතින් අපි මුලින්ම O level වලින් ඉඳන් A level වලට යන තැන ඉඳන් පටන් ගමු මේ කතාව. ඉතින් O levels ගැන කිව්වොත් O level ඉවර වෙලා අපි එක සබ්ජෙක්ට් කරනකොට සමහර විට ඔයාගේ යාළුවෝ කරන එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරින් අම්මා තාත්තා කියන සබ්ජෙක්ට් එක කරන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන දේ නැතුව ඔයා දෙයක් තෝරගන්න පුළුවන්. මං කියන්නේ එහෙම කරන්න එපා. ඔයාට කැමති දේ ඔයා කරන්න. හරිද? ඒක තමයි වැදගත්. මොකද ඔය කවුරු කිව්වත් මේ සබ්ජෙක්ට් එක කරන්න, මේක කරන්න, ඕක කළා වැඩක් නැහැ. එහෙම කිව්වට වැඩක් නැහැ. මොකද පාඩම් කරන්න ඕන. ඒ දේවල් ඉගෙන ගන්න ඕන ඔයා. ඒ කියන කවුරුත් එන්නේ නැහැ. ඒ නිසා Taman කැමති මොනවද? Tamanට පුළුවන් දේ මොකද්ද කියන දේ හරියට තෝරගෙන A levels වලට ඔයාලට ගැලපෙන සබ්ජෙක්ට් තෝරගන්න. ඉතින් මං කියවනේ මං තෝරගත්තේ ආර්ට්ස්. මං ආර්ට්ස් වලදී මං ওই කලින් කිව්ව කතාවට දෙයක් කියන්නම්. මම දැන් A levels කරන කාලේ මේ මම ආර්ට්ස් තමයි තෝරගත්තේ. ඒතකොට කට්ටිය කියනවා මේ ආර්ට්ස් නිකන් පහලට දාලා කතා කරන්නේ සයන්ස් මැත්ස් තමයි හොඳම. වැඩක් නෑ ආර්ට් කරන අය වැඩක් නෑ. ඔය වගේ එකක් තමයි කියන්නේ. අයියෝ ආර්ට්ද කරන්නේ. කොහොම ප්‍රශ්න තමයි අහන්නේ. අය කියනවා සමහරට ගුරුවරු කියනවා මට කියලා දෙන ගුරුවරු සයන්ස් කරන්න. සයන්ස් කරන්න හැම කියලා තිබ්බා. මට සයන්ස්
පුළුවන් වුණාට මම දන්නවා මට A level වලදී කරගන්න බැරි වෙයි කියලා. මොකද O level වල හොඳ පාස් එකක් තිබ්බට මට හිතුණා A levels වලදී මට සයන්ස් කරගන්න බැරි වෙයි. මම ඒක අමාරුව වැටේ. ඒ නිසා මට හිතුණා මම ආර්ට්ස් කරනවා කියලා. ඉතින් ආර්ට්ස් තෝරගනිද්දිත් ආපු ඊළඟ ප්‍රශ්නේ තමයි මම O level වලට ඩාන්සින් කරා. ඉතින් ඒකත් එක්ක මට කට්ටිය කියපු දෙයක් තමයි එහෙනම් නැටුම් එක කරන්න, නැටුම් සබ්ජෙක්ට් එක කරන්න, නැටුම් සබ්ජෙක්ට් එකත් එක්ක තව සබ්ජෙක්ට් එකක් කරන්න. ඔහොම එක අදහස් එකයි කියනවා. ඉතින් එහෙම කිව්වට මගේ හිතේ ඩාන්සින් වලට ආසයි නැත්තේ නෑ. හැබැයි මට ලොකු කැමැත්තක් තිබුණේ ඔගේ ප්‍රැක්ටිකල් තියෙනවා අනම්මනම් ප්‍රශ්න වැඩි. මම ඉතින් එහෙම ආසනේ කෙනෙක් එක්සෑම් එකේ ඉවරුනහම තමයි ප්‍රැක්ටිකල් ගන්න ඕනේ. ඔය තියෙන ප්‍රශ්නත් එක්ක මම නැටුම් තෝරගත්තේ නැහැ. මම තෝරගත්ත සබ්ජෙක්ට් තුන තමයි සිංහල, ජෝග්‍රෆි සහ කෘෂිකර්මය. ඉතින් ඔන්න ඔය කියන විෂයන් තුන තෝරගත්තට පස්සේ නෑ මම කවුරු මොන දේ කිව්වත් මේක කරනවා කියන හිතේ තියාගෙන ඉද්දී මේ මම දැන් ගුරුවරු හොයාගන්න අපි ප්‍රයිවට් අමතර පන්ති යනවනේ. ඊට කලින් ඔයාලට දෙයක් කියන්න ඕනේ. මම ආර්ට්ස් කරන්න කලින් මම සයන්ස් වලට කියන්නේ කට්ටිය කිව්වට කරන්න හිටියේ නෑනේ. මේ කරන්නේ මට කරගන්න බැරි වෙයි කියලා මම හිතුවා. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ අර කඩේ කියනනේ ආර්ට්ස් වැඩන්නේ ඔහොම. ඉතින් ඒකත් හිතලා මම කොමර්ස් වලටත් ක්ලාස් ගියා ටික කළා. මම බැලුවට ආරං කියනවාද මන්ද කමක් නැහැ. මේ දේවල් හැමදේම කියනවා. ඔයාලට සමහරට මේ O level බලන නැගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා නම් එයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මම මේ කියන දේත් එක්ක. හරිද? මේ මම කිව්වේ මම මාස 3ක් විතර ආර්ට්ස් කරන්න කලින් දැන් සයන්ස් කරන්න බෑ ඒක සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ කොමර්ස් කරනවාද කියලා හිතලා මාස 2ක් විතර පන්ති ගියා. අපිට හරියටම දෙසැම්බර් මාසයේ O level exam එක තියෙනවා. ඊට පස්සේ ජනවාරි, පෙබ්‍රවාරි, මාර්තු වගේ වෙනකොට අපේ රිසල්ට් එනවා. ඒත් ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු මාසෙනේ ඔය අවුරුදු මාසෙත් ඉඳලා මැයි වල වගේ තමයි අපි අනිත් ඉස්කෝලේට යන්නේ. කියන්නේ දැන් මගේ ඉස්කෝලේ තියෙන ක්ලාස් එකටකම් විතරයි. එතනින් පස්සේ උසස් පෙළට අපි ටවුන් එකට තිබ්බේ ඉස්කෝලේට තමයි ගියේ. ඉතින් ඒ යද්දී ඒකට ඇප්ලිකේෂන් අපි රිසල්ට් ආවට පස්සේ ඇප්ලිකේෂන් බාර දෙන්න ඕනේ. ඊට පස්සේ ඉන්ටර්විව් තියෙන ඔය දේවල් කරලා කොමර්ස් ඉස්කෝලේට අපි බාර ගන්නකොට මැයි අග වගේ වෙනව සාමාන්‍යයෙන්. ඉතින් ඒකත් එක්ක ළමයි රිසල්ට්ස් ආව ගමන් සමහර අය නම් ඔය සයන්ස් වගේ විෂයන් වලට නම් ෂුවර්නේ දන්නවනේ මම මේ සබ්ජෙක්ට් එක කරනවා කියලා රිසල්ට් එක ෂුවර්නේ. එහෙම අය නම් එක්සෑම් ලිව්ව ගමන් කියන්නේ O level exam ලිව්ව ගමන්ම ක්ලාස් වලට ජොයින් වෙනවා. ඒ තමන් කරන විෂයන් වලට අදාළව. හැබැයි සාමාන්‍යයෙන් ආර්ට්ස්, කොමර්ස් වගේ සබ්ජෙක්ට් එහෙම කරන්නේ අනික දැන් වගේ නෙමෙයි ඉස්සර එහෙම කරන්නේ නැහැ ළමයි කල් තියා. මම හිතන්නේ සයන්ස් වගේ සබ්ජෙක්ට් එකකට උනත් ඉස්සර ලොකුවට පිරිසක් මේ දැන් කාලේ වගේ එහෙම කල් තියා පන්ති යන්නේ මේ දේවල් කරේ නැහැ. ඉතින් අපිට මාර්තු වල රිසල්ට්ස් ආවට පස්සේ අපි A levels වලට යන්නේ දැන් අවුරුදු තියෙන ඊළඟ මාසේ අප්‍රේල් ඔය අවුරුදුත් ඉවර කළා වගේ තමයි මේ මැයි ජූනි වල වගේ තමයි අපි යන්නේ ක්ලාස් වලට අමතර පන්ති සඳහා. ඉතින් ඒ අතරතුර දැන් රිසල්ට්ස් ආවට පස්සේ තමයි අපි ක්ලාස් ගියේ. එතකොට මාර්තු රිසල්ට්ස් ආවනම් අප්‍රේල් වල වගේ අප්‍රේල් මැයි ඔය මාස දෙකේ මාස දෙකක් විතර අප්‍රේල් මැයි වගේ මාස දෙකක් ඇතුළත මම කොමර්ස් කියන විෂයට ගියා. ක්ලාස් ගියා යාළුවොත් එක්ක ගියා. ඊට පස්සේ ටිකක් යද්දි මට හිතුණා ගණන්නේ මට සෙට් වෙන්නේ නැහැ කියලා හිතුණා. ගණන් තියෙන නිසා ලොකුවට බෑ. ගණන් තියෙන නිසා ලොකුවට සෙට් වෙන්නේ නැති වෙයි කියලා හිතලා මම ඒක කරේ නෑ. මම ආයෙ ආර්ට්ස් කරනවා කියන තීරණයට ආවොයි. මම කියන්නේ ආර්ට්ස් කරනවා කියන එකට කලින් මම කරපු විෂයක්. ඉතින් මම මේක ඔයාලට කියන්නේ ඔයාලට දැන් අර අපිට කට්ටිය කියනවානේ ආර්ට් කරන්න එපා, මේක කරන්න, සයන්ස් කරන්න, මැත්ස් කරන්න ඔය වගේ එක දේවල් කියනවා. මම කියන්නේ ඒකෙන් ඔයාලට කවුරුත් කියන දේක් ඔයාලා කරන්න යන්න එපා. ඔයාලට පුළුවන් දේ තෝරගන්න කියන එක තමයි මම දැන් මේ මං කිව්ව දැන් ඔයාලට කියන්නේ. මොකද කවුරුත් කිව්වත් මේක කරන්න එහෙම කියලා එක අපිට කරන්න බැරි නම් ඒකෙන් අපිට ගොඩ යාමක් නැහැ. ඉතින් ඒ නිසා ඔයා කැමති සබ්ජෙක්ට් එක තෝරගන්න. මම මේ ඒ දෙක කිව්වේ ආයෙත් කියන්නේ O level වලින් පස්සේ A levels වලට යන ඔයාට හරියට සබ්ජෙක්ට් එකක් තෝරගන්න එක වැදගත් වෙයි කියලා හිතලා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මම O levels වලින් පස්සේ A levels වලට ආර්ට්ස් තෝරගත්තේ. ඉතින් ආර්ට්ස් තෝරගත්තට පස්සේ දැන් සබ්ජෙක්ට් දැන් ආර්ට් කරනවා කියලා පස්සේ එතනින් පස්සේ එන ප්‍රශ්නේ තමයි මොන සබ්ජෙක්ට් එකද කරගන්නේ. ජෝග්‍රෆි මම කරේ ජෝග්‍රෆි සිංහල සහ කෘෂිකර්මනේ. ඉතින් ඔන්න ඔය සබ්ජෙක්ට් තුන තෝරගන්න මම එක එක දේවල් කරා. මුලින් අය කියන මේක ස්ටඩිස්කෝ එක වැඩි, මේ සබ්ජෙක්ට් එකේ ස්ටඩිස්කෝ එක වැඩි, ඔය වගේ ගොඩක් දේවල් කියනවා. අපි දැන් ආර්ට්ස් තෝරගත්තට පස්සේ ඉතින් ඒකත් ඇත්ත එහෙම තියෙනවා. සබ්ජෙක්ට් වලට අදාළව ස්ටඩිස්කෝ එක හැඳින විදිය වෙනස්. එක සබ්ජෙක්ට් වලට. ඉතින් ඒක ඔයාලා දන්න ගුරුවරයෙක්ගෙන් එහෙම නැත්නම් ඔයාලට වඩා වැඩිහිටි කෙනෙක්ගෙන් අහලා
මොනවද ඒ හොඳ සබ්ජෙක්ට් කියලා හොඳට තෝරගෙන ඒක තෝරගනිද්දිත් මතක් කරන්න ඕන. ඔයාලට පුළුවන් ද කියලා ඉස්සෙල්ලා බලන්න. ඒ දේ බලලා ඔයා අනිවාර්යයෙන්ම ඒ සබ්ජෙක්ට් තෝරගන්න ඕනේ. හරි දැන් සබ්ජෙක්ට් තෝරගන්න එක ගැන කිව්වේ. ඉතින් සබ්ජෙක්ට් තෝරගනිද්දී ස්ටඩිස්කෝ එක ගැන බලන්න. ඒත් එක්කම ඔයාලට පුළුවන් ද කියන කාරණාව මත ඔයා සබ්ජෙක්ට් තෝරගන්න ඕනි හොඳට හිතලා බලලා. හරිද? ඉතින් මොකද සම්පූර්ණ මාර්ග ජීවිතේ ඉස්සරහට ඔයා කරන ප්ලෑන්ස් වලට ඔයා ඒ තෝරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයා A levels වලදී යම් සබ්ජෙක්ට් එකක් තෝරගත්තොත් ඒ ඔස්සේ තමයි ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම රඳා පවතින. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් හොඳට ඔයාලට පුළුවන් දේ අවබෝධ කරගෙන ඔයා A levels වලට යන්න. ඉතින් ඒක තමයි මම නැවත නැවත මේ වීඩියෝ එකේ කියන්නේ. තාම මේ O levels වල ඉඳන්ම ඔයාලට මොකද ඒක තමයි තීරණාත්මක සාධකයේ අපේ ජීවිතේ. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මම ආයේ ඒ ගැනම කියන්නේ. ඉතින් සබ්ජෙක්ට් උත් ඒ විදිහට තෝරගත්තා. ඉතින් මම ඒ විදිහට තෝරගත්ත සබ්ජෙක්ට් තමයි කෘෂිකර්මය. මම හිතන්නේ මම දැන් ගොඩක් කිව්වනේ සබ්ජෙක්ට් තුන. ඔන්න ඔය සබ්ජෙක්ට් තුන තමයි මම තෝරගත්තේ. ඉතින් ඇග්‍රි වල වල දාන්න ඇග්‍රි වල කොහොමද ඉසඩ් එක වැඩි, ජියෝග්‍රැෆිත් එහෙම අපිලින කාලේ ගොඩක් ඉසඩ්ස්කෝ එක වැඩි. සිංහල නම් සාමාන්‍යයෙන් හැමෝම කරනවා. ඒ කියන්නේ ඉස්කෝල වල අනිවාර්ය වුණා අපි යන කාලේ අපේ ඉස්කෝලේ අපි ආර්ට්ස් කරනවා නම් සිංහල අනිවාර්යයි. ඉතින් සිංහල කියන සබ්ජෙක්ට් එකක් කරලා තියෙන එක හොඳයි. ඔයාලා පරිපාලනය වගේ එක්සෑම් එකක් කරනවා නම් ඉස්සරහට ගොඩක් ඔය සිංහල පේපර්ස් කරලා තියෙනවා නම් ඔයාලට ඒ දේවල් කරගන්න ලේසියි. මොකද සම්පූර්ණයෙන්ම A levels වල අපි කරන වගේ දේවල් තමයි අපිට ඒ වගේ එක්සෑම් වලදී කියන්නේ පරිපාලනය විතර නෙමෙයි ගොඩක් මේ රජ විභාග අපි ලියනකොට අපිට සිංහල අනිවාර්යෙන් තියෙන්න ඕන. තියෙන නිසා ඒකට ලොකු අත්දැකීමක් හම්බ වෙනවා. අපි A levels වලට අනිවාර්යෙන්ම සිංහල කරලා තියෙනව නම් ඒ නිසා වෙන්නේ නැති සිංහල මම හිතන්නේ ආර්ට්ස් කරන ළමයිට ඉස්කෝලවල වලින් අනිවාර්ය විෂයක් කරලා තියෙන්නේ. ඉතින් මාත් ඔන්න විදිහේ සබ්ජෙක්ට් එක තෝරගත්තට පස්සේ ගුරුවරු හොඳට හොයලා බලලා ළමයි අන්නන් වාලේ අනේ මෙයාගේ යනවනේ මෙයාගේ යනවනේ එහෙම කරන්න එපා. හොඳට රිසල්ට්ස් තියෙන උගන්වන පළවෙනිම දේ තමයි හොඳට තේරෙන්න ඕනේ ගුරුවරයා කියන දේ. ළමයි ඔක්කොම යන්නේ ඒසර්ගේ කියලා එහෙම නැත්නම් ඒ මිස්ගේ කියලා පන්තියකට ගියාට වැඩක් නැහැ. ඒ ගුරුවරයා උගන්වන දේ ඔයාලට තේරෙන්නේ නැත්තම්. හරිම බෝරින් නම් කියන්නේ නිදිමත හැදෙනවා නම් ඔය වගේ කිසි දෙයක් තේරෙන්නේ නැත්නම් එහෙම ක්ලාස් තෝරගන්න එපා. පොඩ්ඩක් ගුරුවරු ගැනත් හිතලා ඔයාලා ඒගොල්ලෝගේ රිසල්ට්ස් ගැනත් හිතලා චුට්ටක් ඒකත් තෝරගෙන මම මේ සම්පූර්ණයෙන්ම ගුරුවරයා අපිට දානවා නෙවෙයි අපිත් මහන්සි වෙන්න ඕන. අපේ 80%ක්ම අපි තමයි මහන්සි වෙන්න ඕන. හරි නිවැරදි මඟ පෙන්වීමක් තියෙන ගුරුවරයෙක් තෝරගත්තොත් ඔයාට ඒක සම්පූර්ණයෙන්ම හරි පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම කියන්නේ හරියට සබ්ජෙක්ට් වගේම ඔයාලා පන්ති යනවා නම් ඒවත් හරියට තෝරගෙන කරන්න ඕන. ඉතින් ඒක තමයි A levels වලට සබ්ජෙක්ට් තෝරගන්නකම් කරන කතාව මම හිතන එක ඔයාලට වැදගත් වෙයි කියලා මම මේ කිව්ව දේවල් එක්ක. ඉතින් ඊළඟ මාතෘකාව තමයි අපි දැන් සබ්ජෙක්ට් A levels වලට තෝරගත්තට පස්සේ කොහොමද අපි පාඩම් වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් ඒ ගැන කතා කරොත් මුලින්ම ඔයාලට සබ්ජෙක්ට් තුනක් තියෙනවනේ ළමයි. ඉතින් ඒ තියෙන සබ්ජෙක්ට් තුනට ඔයාලා මුලින් ඉඳන්ම වැඩ කරන්න ඕනේ. නැත්තම් ඔයාලට ඒ අවුරුදු දෙකමාර කාලයක් නේ තියෙන ඔයාලට A levels වලට මුහුණ දෙන්න. ඉතින් ඒ කාලේ අන්තිම මොහොත වැඩ කරනවා කියලා හිටියොත් ඔයාලට අන්තිම මොහොතේ කිසි දෙයක් කරගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මුලින් ඉඳන් ඒක වැඩ කරන්න ඕනි. මුල දවසේ ඉඳන් ඒක මම හිතන්නේ හැමෝම කියනනේ මේ වගේ වීඩියෝස් කරන හැමෝම කියන දේ තමයි මුලින් ඉඳන් වැඩ කරන්න ඕනි කියන එක. හැබැයි අපි එහෙම කරනවද? අපි එක දිගට එහෙම කරන්නේ නැහනේ. සාමාන්‍යයෙන් ඔන්න අපි දැන් මාසෙක මුල හිතනවා මේ මාසේ පටන් ගන්නදී මම හරියට මේ වැඩ ටික කරනවා කියලා. හැබැයි සතියක් උපරිම කරයි, දෙවෙනි සතියේදී ටිකක් කරයි, තුන්වෙනි සතියේ පොඩ්ඩක් දවසක් වගේ ඊට පස්සේ හතරවෙනි සතියේදී සම්පූර්ණයෙන්ම නැහැ. අපි පන්ති යනවා, ගිහින් එදි බස් වල යනවා මහන්සි ඔය දේවල් එක්ක එදිනෙදා දෙන වැඩ එදිනෙදා අපි කරනවද? නැහැ. කවුරුත් ඔය කිව්වත් කරන අයත් ඇති. මං කියන්නේ මට සාපේක්ෂව මම හිතුවා දැන් ක්ලාස් යන දවසට මට පාඩම් කරන්න හරි අමාරුයි. එහෙම දේවල් තියෙන. ඉතින් කොච්චර කිව්වත් අපිට බැහැනේ අපි ඒ දේ මුලින් අවබෝධ කරගන්න ඕනේ. මම මේක කරනවා කියලා කරගන්න බැරි වැඩ ටිකක් දවසකට එකතු කරගන්න එපා. ඒ කාරණේ තමයි මුලින් කියන්න ඕන පාඩම් කිරීම සම්බන්ධව. හරිද? ඉතින් ඒකට මම ඔයාලට කියලා දෙන්නම් මම මොනවද කරේ කියලා. හරි. දැන් බලමුකෝ මම මොනවද කරේ කියලා. මට සාමාන්‍යයෙන් දැන් සබ්ජෙක්ට් තුනට තියරි ක්ලාස් 3ක් කරනවා දවස් 3ක. ඒ වගේම තමයි අපිට එක්සෑම් ලඟ වෙද්දී තමයි රිවිෂන් ක්ලාස් වැටෙන්නේ. සාමාන්‍යයෙන් මුල් අවුරුද්ද ඇතුළත එහෙම රිවිෂන් ලොකුවට දැන් නම් කරනවා ඇති සමහර විට ළමයිගේ තරඟකාරීත්වයත් එක්ක අපිට සාමාන්‍යයෙන් මුල් අවුරුද්ද ඇතුළත වගේ තියරි ක්ලාස් එක තමයි කරන්නේ. එතනින් පස්සේ තමයි
රිවිෂන් පටන් ගන්නේ. ඉතින් තියරි ක්ලාස් වලදී නම් ලොකු අවුලක් නැහැ. පාඩම් කරන්න පුළුවන්. අද දවසට පැය 2යි 3යි උදේ පන්ති ගියා හවස ආවා. හවස පොඩ්ඩක් වෙලා ඉඳලා ආයෙ රැට පාඩම් කරන්න ඒ දේවල් කරන්න පුළුවන්. මුල් කාලේ අවුලක් නැහැ මම මේ කියන්නේ. පොඩියට කරන්න. දැන් අද පන්ති ගියා නම් අද ඔයාලට බෑ කියලා හිතන්නකො පාඩම් කරන්න මහන්සි මොකක් හරි එද්දි රෑ වුණා බස් නැති ප්‍රශ්නයක් හරි මොකක් හරි වෙලා ඔයාට අද පාඩම් කරන්න උනේ නැත්තම් ඔයාට හෙට ප්‍රී නම් ඔයා හෙට පාඩම් කරන්න කලින් දවසේ පාඩම් කරපු ටික. මම මේ කියන දේ ඔයාලට තේරෙනවා. ඉතින් මම දැන් කලින් කිව්වේ අපි දැන් එදා වැඩේ දාම් කරනවා කියලා අපි හිතුවට අපිට කරන්න පුළුවන් දවස් වෙනවා බැරි දවස් වෙනවා. ඉතින් එහෙම බැරි දවස් වලට මම කරපු දේවල් තමයි දැන් මේ ඔයාලට කියන්නේ. දැන් අද මට පාඩම් කරන්න උනේ නැත්තම් හෙට මම ප්‍රී නම් මම ඒ හෙට දවස් උදේ වරු ඇතුළත කලින් දවස් ගන්නපු ඒ පාඩම් කරලා ඉවර කරනවා. මේක දිගටම කරන් ගියා කියලා කියන්නේ සමහර විට සමහර තැන්වලදී මමත් අතහැරපු තැන් තියෙනවා. අපි එහෙම කවුරුත් මං හිතන්නේ ඔය මුලින්ම වැඩ කරනවා කියවට එහෙම හැමදාම දවස් එක දවසක්වත් මිස් නොකර එක දිගටම පාඩම් කරපු කවුරුවක්වත් මේ ලංකාවේ නැතුව ඇති. ලංකාවේ පළවෙනි වුණත් එහෙම එක දිගටම වැඩ කරන එක කරන්න බැරි දෙයක් නේ අපිට කීක වැඩේ දෙනවා කම්මැලි හිතෙනවා ඔය වගේ දේවල් එක්ක අපිට එක දිගට දෙයක් කරන්න බෑ සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. ඒකනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් කම්මැලි දවස් වෙනවා. ඉතින් ඒ දේවල් ඒ විදිහට අපි මැනේජ්මන්ට් එකක් ඇතුව කරගන්න ඕන. ඒ විදිහට ඉතින් කලින් දවසේ ක්ලාස් එකේ දෙන වැඩ ටික ඒ ටික ඒ විදිහට කරන්න ඕන හරියටම. දැන් සතියක් ඇතුළත ඔයා සබ්ජෙක්ට් තුනකට යනවා නම් ඒ සතිය ඉවර වෙන්න කලින් ඔයා හිතන්න මම මේ සතියේ ඉගෙන ගත්ත ඒ පාඩම් ටික මේ සතිය ඉවර වෙන්න කලින් කොයි හරි වෙලාවක පාඩම් කරලා ඉවර කරනවා කියන එක. ඒක විතරක් ඔළුවට දාගන්න බෑ. දැන් මේ සතියේ සඳුදා කහරවද බදාද පන්ති තිබ්බනම් ඒ දවස් තුනම පාඩම් කරන්න ඕනේ ඇත්තටම. ඊට පස්සේ ඔයාලට තියෙනවානේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. ඔය දවස් හතරෙන් ඔයා ගෙදර ඉන්න දවසක් බලලා ඔයාට ෆ්‍රී ටයිම් එකක් දාගෙන ඔයාට ඒ දේවල් පාඩම් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට තමයි මම කියන්නේ හැමදාම වැඩ කරන්න ඕනේ මුලදී ඔයාට පුළුවන් විදිහට ඔයාලා ඒ දේවල් කරගන්න. ඉතින් මම කොලේක නෝට් ඩවුන් කරගත්ත ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ දේවල්. මොකද මම දැන් මෙහෙම කතා කරන් යද්දි මට ඒ දේවල් අමතක වෙන නිසා ඉතින් ඉන්න මම ඒක අරගෙන එන්නම්. ඉතින් මම මෙන්න මේ පොතේ ලියාගත්ත ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ දේවල්. ඉතින් ඉස්සෙල්ලාම මම දැන් සබ්ජෙක්ට් යන කිව්වා ඔයාලට. ඒ වගේම තමයි ක්ලාස් තෝරගන්න විදිහ කිව්වා. ඒ වගේම ඒ ලෙවල් පාඩම් කරන විදිහ ගැන දැන් කතා කර හිටියේ. ඒකේ පළවෙනිම දේ තමයි දැන් මම ඔයා කිව්වේ මුලදී පටන් ගනිද්දි කොහොමද ඔයා කරන්න ඕනි. ඔයාගේ ආරම්භක අවස්ථාවේ කියන්නේ ඔයාලා 12 වසරේ ඉද්දි. මම මේ කියන්නේ ඔයාලා පාඩම් කරන්න ඕනේ එහෙම. ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න එපා. පොඩියට පාඩම් කරගෙන යන්න. ඔයාලට දවස් තියෙනවා ඕන තරම්. තාම උගන්නන මුල යන්නේ මුල් පාඩම් ටික යන්නේ. ඉතින් සතියේ දවස් 3ක් පන්තිල් තිබ්බත් ඔයාලට ඉතුරු දවස් 4ක් තියෙනවා ප්‍රී. අනිවාර්යෙන් ඔය දවසක් ඇතුළත පැය 2ක 3ක පන්තියක උගන්නන ටිකක් ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. ඉතුරු දවස් 4 තියෙන නිසා. ඉතින් මේ විදිහට මුලින්ම වැඩ කරන එක තමයි මම ඔයාලට පළවෙනි ක්‍රමයේ විදිහට කියන්නේ. ඉතින් ඒ පළවෙනි ක්‍රමයට පස්සේ ඔයාලට කියන දෙවෙනි එක තමයි ඔයාලා පාඩම් කරන ටයිම් එක. දැන් මේක මේ මම කියන ටයිම් එක ඔයා 12 වසරේ හිටියත් 13 වසරේ හිටියත් මොන කෙනෙක්ට උනත් මම කියන්නේ එක වැදගත්. ඔයා පාඩම් කරන්න ඕන. අර දවස් ගන්න කියන එක නෙවෙයි. ඔයා ටයිම් එක කොහොමද ඔයා මැනේජ් කරගන්න කියන එක තමයි දැන් මේ කියන්නේ. ඒ ඕන කෙනෙක්ට පොදුයි. ඉතින් ටයිම් එක ගැන කිව්වොත් සමහර අය ඉන්නවා දවල්ට පාඩම් කරන්න. කියන්නේ දවල් දවසේ පාඩම් කරන්න පුළුවන් අය. සමහර අය ඉන්නවා දවල් දවසේ පාඩම් කරන්න බෑ. රාට විතරක් පාඩම් කරන්න පුළුවන් අය. අර දවල් දවසේ තියෙන ගෙවල් වලට තියෙන සද්ද බද්ද ඒවත් එක්ක පාඩම් කරන්න බැරි අයත් ඉන්නවා, පුළුවන් අයත් ඉන්නවා. ඒ විදිහේ එක එක අය එක එක විදිහයි. ඉතින් මුලින්ම ඔයා හිතන ඔයා මොන කෙනෙක්ද කියලා. ඉතින් සමහරට ඔයාට දවල් දවසේ පාඩම් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාට පාඩම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මුලින් අවබෝධ කරගන්න. ඔයා පාඩම් කරන කාලසටහන හදන්න යන්න කලින්. ඉතින් මං ගැන කිව්වොත් මට සාමාන්‍යයෙන් නිදි මරාගෙන පාඩම් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මං ගොඩාක් පාඩම් කරේ දවල් දවසේ. සාමාන්‍යයෙන් රැට මට නිදිමත එනවා පාඩම් කරන්න බෑ. ඒ කියන්නේ ඇහැරගෙන හිටියත් වැඩක් නැහැ. පාඩම් කරන දේවල් ඔළුවට යන්නේ නැහැ. නිදිමත එන්නේ ඉන්නේ. ඒ කියන්නේ අර ලොකුවට හැරගෙන ඉඳලා නැහැ. O levels වලින් පොඩ්ඩක් ඉස්සරහට ආව විතරනේ. ඉතින් ඒ නිසා මට අනික රෑ බෑ කම්මැලි රෑ කවුරුත් නැහැ නිදි ඔය වගේ දේවල් එක්ක මට රෑ පාඩම් කරන්න බෑ. හැබැයි දැන් නම් ඒක වෙනස් වෙලා තිනවා. ඒක මෙතන කැම්පස් ගියාට පස්සේ නිසා වෙන්නේ නැති. මම කියන්නේ මේ ලෙවල්ස් කාලේ මට රෑට පාඩම් කරන්න බෑ. මගේ යාළුවා නම් හිටියා ඕනිතරම් රෑට පාඩම් කරන. එයාලා දවල්ට නිදා ගන්නවලු පැයක් දෙකක් නිදාගෙන රෑට පාඩම් කරනවා. එහෙම කියනවා. මට දවල්ට නිින්ද යන්නෙත් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම දවල් දවස් පාඩම් කරන කෙනෙක්. ඒ ලෙවල්ස් කාලේ. ඉතින් ඒක මුලින්ම ඔයා අවබෝධ කරගන්න. ඔයාට පුළුවන් මොන වගේ වෙලාවකද පාඩම් කරන්න කියලා.
ඉතින් පාඩම් කරන්න පුළුවන් වෙලාව තීරණය කරගත්තට පස්සේ ඔයා සබ්ජෙක්ට් පාඩම් කරන්න ඕනේ කාලසටහනක් හදාගන්න ඕනේ. දැන් අපි පාඩම් කරන ටයිම් එක දැනගත්තනේ උදේ දවසේද පාඩම් කරන්නේ එහෙම නැත්නම් රාද කියලා. ඉතින් ඒකත් එක්ක ඔයා හදන ටයිම් ටේබල් එකේ ඔයාලට සමහර විට තියෙනවා සාමාන්‍යයෙන් ඔයා ක්ලාස් ගිහිල්ලා ඔයාලට හවස් වරුවක් ඉතුරු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ස්කූල් යන ඕනේ ලෙවල් කරනකොට අනිවාර්යෙන් ස්කූල්ස් යන්න තියෙනවා. එතකොට ඒ දවස්වලට පාඩම් කරන්න වෙන්නේ නැහැ. උදේ වරුවේ හවස් වරුවේ තමයි ඔයාලට ප්‍රී තියෙන ආයි ක්ලාස් යනවා. ඔය දේවල් එක්ක ඔයාලට වරුවක් තියෙන්න පුළුවන් පාඩම් කරන්න. එහෙම නැත්නම් ෆුල් ඩේ තියෙන්න පුළුවන්. සාමාන්‍ය ෆුල් ඩේස් තියෙනවා සෙනසුරාදා ඉරිදා ගොඩක් බොහෝ දුරට ක්ලාස් වැටෙනවා. ඒ වුණාට ඔයාලට අනිවාර්යෙන් සති දවස් දෙක තුනක් ෆුල් ටයිම් තියෙනවා පාඩම් කරන්න. ඉතින් අන්න ඒ දේවල් හිතලා ඔයාලා දැන් ටයිම් ටේබල් එකක් හදාගන්න. මම ටයිම් ටේබල් එක හදන එකේ කියන්නේ සබ්ජෙක්ට් වලට කොහොමද උදේට පාඩම් කරන්න කෙනෙක්ට කොහොමද ඔයාලා සබ්ජෙක්ට් තුන මැනේජ් කරගන්නේ කොහොමද රාට පාඩම් කරන කෙනෙක් නම් කොහොමද ඔයාලා සබ්ජෙක්ට් තුන මැනේජ් කරගන්නේ කියලා මම වීඩියෝ එකක් වෙනම අරන් එන්නම්. ඒක මේකට අරන් තවත් දීපේ මම මේ මූලික පැහැදිලි කිරීමක් විතරක් කරන නිසා. ඉතින් ඒක ටයිම් ටේබල් එක හදද්දී ඔයාලා දැන් අර කිව්වා වගේ ෆුල් ඩේස් තියෙන්න පුළුවන්, හාෆ් ඩේස් තියෙන්න පුළුවන් ඔයාලට පාඩම් කරන ප්‍රී ටයිම් එකක් එන. ඉතින් ඔයාලා මං කියන්නේ මං කරපු දේ මේ එක දවසක් දාගත්තොත් ඒ සබ්ජෙක්ට් එකම පාඩම් කරන්න එපා. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකක් එක දවසයි විතරක් පාඩම් කරන්න එපා. ඒක මන් දන්නේ අනිත් අය කොහොමද කියලා මට ලොකුවට සෙට් උන්නේ නැහැ. සෙට් උන්නේ නැහැ කියන්නේ දැන් හිතන්නකො අපි මන් දැන් අද ජෝග්‍රෆි වල පළවෙනි පාඩම කරනවා. අපිට තිබ්බේ පද්ධති පාඩම. අපිට තිබුණේ පද්ධති පාඩම. ඉතින් ඔන්න පද්ධති පාඩම සම්පූර්ණයෙන් මම අද දවසේ ඉවර කරලා හෙට මම පාඩම් කරන කියලා ඉතින් කුෂි කර්මයේ කොයි විදිහට කරගෙන යනවා. ඉතින් මම කොහොම හරි දැන් අද දවස් ඇතුළත බලන්නේ අර පාඩම ඉවර කරගන්න උඩින් පල්ලෙන් හරි කොහොම හරි දැන් දවසක එක විෂයක් දාගත්තොත් ඒ විෂය විතරම අපිට එතකොට කම්මැලි හිතෙනවා. අර එකම සබ්ජෙක්ට් එක දිගටම කරලා හිතනකො ආසම නැති පාඩමක් නම් ඒක එපා වෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ හොඳම දේ ඔයාලා පාඩම් කරද්දී ඔයාලට දැන් හවස් අරුවක නම් ඔයාලට පාඩම් කරන්න පැය 6ක් තියෙනවා කියලා හිතන්නකෝ. පැය 6ක් පාඩම් කරනවා කියලා හිතන්නකෝ. එහෙනම් ඔයා පැය දෙකේ කොටස් 3කට වෙන් කරගෙන ඔයාගේ සබ්ජෙක්ට් 3 එකකට පැය දෙක ගන්න වෙන් කරගන්න. එතකොට ඔයා හිතනවා මම මේ සබ්ජෙක්ට් එකේ මෙන්න මේ කොටස් ටික මේ පැය දෙක ඇතුළත පාඩම් කරලා ෂෝට් නෝට් එකක් ගහ ගන්නවා. එහෙම කියලා හිතාගෙන ඔයා පාඩම් කරන්න පැයක් පාඩම් කරන්න. ආයෙ පැය විනාඩි 15ක් විතර ආයෙ පාඩම් කරපු දේ මතක් කරන්න. ෂෝට් නෝට් එකක් දාගන්න. පැය දෙකෙන් මම හිතනවා ඔය දේ කරන්න පුළුවන්. පස්සේ ඔයාලට පුළුවන් දෙවෙනි සබ්ජෙක්ට් එක අරන් ඊළඟ පැය දෙකේ පාඩම් කරන්න. එතකොට අපි එක විෂයන් අධ්‍යයනය කරනවා දවසක් තුල පැය දෙක වෙන් කරගෙන. එතකොට ඔයාලට ඒක නිරස වෙන්නේ නැහැ. පාඩම් කරන්න කම්මැලි හිතෙන්නේ නැහැ. ඒක හොඳ ට්‍රික් එකක් මම පාවිච්චි කරපු. එකම දවසකට එක සබ්ජෙක්ට් එකක් නැතුව ඔයාලට දෙන සබ්ජෙක්ට් තුන පොඩි කොටස් ටිකක් පාඩම් කරන්න. ඒක තවත් හේතුවක් තමයි වැදගත් වෙන්න. අපි දැන් අද එක සබ්ජෙක්ට් එකක් පාඩම් කළා හෙට තව සබ්ජෙක්ට් එකක් ඊට පස්සේ අනිද්දා ක්ලාස් ඊට පස්සේ ආයි ක්ලාස් දවසක් ඊට පස්සේ තමයි අපි තුන්වෙනි සබ්ජෙක්ට් එක පාඩම් කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි සබ්ජෙක්ට් එක පාඩම් කරලා ඉවර වෙලා ආයෙ වට ක්ලාස් හරි වෙන්න පුළුවන්. නැත්නම් ඊට පහුවෙන්ද ඔයා දැන් අර ඉස්සෙල්ලාම පාඩම් කරපු සබ්ජෙක්ට් එක පාඩම් කරන්න යද්දී ඔයාට කලින් දවසේ පාඩම් කරපු දේවල් අමතක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතියක් විතර ගිහලා න්යායයේ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න බලන්නේ. එතකොට ඔයාට ආයෙ අර ටිකේ අමතක වෙච්ච තැන් තියෙනවා. ඒ ටික පාඩම් කරගන්න වෙනවා. ඔය වගේ ප්‍රශ්න එනවා. ඉතින් මම මේ කියන විදිහට කරොත් ඔයාලා හැමදාම පාඩම් කරන දවසේ පැය දෙක හෝ ඔයාට තියෙන ටයිම් එක අනුව ඒ වෙන් කරගන්න වෙලාව තුල ඔයා පාඩම් කරනවා. දැන් අද කොටසක් පාඩම් කරනවා. ආයෙ හෙට පටන් ගන්නයි නවත්තපු තැනින්. හෙට දැන් අලුත් සබ්ජෙක්ට් එකක් කරා නම් ඔයාට කලින් දවසේ පාඩම් කරපු ඒ තියරි ටික අමතක වෙන්න පුළුවන්. මොකද අර අලුත්ම සබ්ජෙක්ට් එකක් වෙන සබ්ජෙක්ට් එකක් අපි පාඩම් කරන නිසා. ඉතින් එහෙම නැතු ඔයා එක දවසකේ සබ්ජෙක්ට් තුනම පාඩම් කරනවා නම් හයි ඊළඟ දවසෙත් ඔයා වෙලාව වෙන් කරගෙන මේ සබ්ජෙක්ට් තුන පාඩම් කරනවා නම් ඔයාලට නවත්තපු තැන ඉඳන් දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට මතක තියෙන ප්‍රමාණය වැඩි. මොකද අපි එක විෂයක් පාඩම් කළා ආයෙ ටික දවසක් ගිහලා නෙමෙයි ආයෙ ඒ විෂය පාඩම් කරන්නේ. මොකද එක දිගට අපි ඒ දේ කරගෙන යන නිසා ඔයාලට මතක් කරන ටයිම් එක තියෙනවා. ඔයා කලින් පාඩම් කරපු දේවල් මොනවද කියලා. ඉතින් ඒක මම කරපු දෙයක්. ඉතින් මම හිතනවා ඒක ඔයාලටත් වැදගත් වෙයි. ඔයා පාඩම් කරන කෙනෙක් නම් ඒ විදියට සබ්ජෙක්ට් බෙදාගෙන පාඩම් කරන එක. ඉතින් ඊළඟ කරුණ තමයි පාඩම් කරද්දී එක අය එක විදිහට ක්‍රමානුගමනය කරන. සමහර අය මෙහෙම පොත බලන් ඉඳලා හිතින් කියවනවා. තව සමහර හයිජින් කියලා පාඩම් කරනවා. තවත් සමහර අය පාඩම් කරලා පොත පැත්තකින් ඉඳලා තනියම කතා කරන ඔය වගේ
තමන්ට මතකෙ හිටින විදිය ක්‍රම එක විදිය මම කියන්නේ තියරි පාඩම් කරද්දී සාමාන්‍යයෙන් ඔය අපි ගණන් හදන වගේ සබ්ජෙක්ට් එකක් නම් ඉතින් එහෙම පාඩම් කරලා යන්නේ නැහැ. මෙහෙම පොත දිහා බලන් ඉඳලා මේකේ සූත්‍රය මේක ඊළඟ එක සූත්‍රය මේක එහෙම කියලා බලලා වැඩක් නැහැ. අපි ගණන් හදන්න ඕනේ. ඉතින් මේ සබ්ජෙක්ට් වගේ අයට පුළුවන් ඒ දේවල් ඔයාලට ගැලපෙන විදිහට ඒක හදාගන්න. ඒක ඒ කියන්නේ ගණන් හදලම නෙමෙයි පුරුදු වෙන්න ඕන. අපි පාඩම් කරනවා වගේ ගණන් කියන සබ්ජෙක්ට් එකේ අපි ඒවා හදලම තමයි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ විෂයක් අපිට එහෙම පාඩම් කරන්න බෑ. මම කියන්නේ අපි ලියන වගේ විෂයක් වලදී අපිට පුළුවන් එහෙම පාඩම් කරන්න. ඉතින් ඒකත් මම කරපු දේ අනුව ඔයාලට කියන්න. මම කරේ එහෙම පොත බලාගෙන ඉඳලා එහෙමත් නෙවෙයි. පොත කියවනවා. සාමාන්‍යයෙන් සමහර අය හයියෙන් කියවනවා මුළු ගෙදර අයටම ඇහෙන්නේ එහෙම. මම එහෙම ලොකුවට කියවන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට කනට ඇහෙන ගානට මම පාඩම හොඳට කියවලා ඒකේ තියෙන මුලින්ම විශේෂ දේවල්. ඒ කියන්නේ අපි දැන් පාඩමක් ගත්තොත් මගේ පාඩමේ දැන් මම පාඩම් කරනවා කියලා හිතනකො සබ්ජෙක්ට් එක අද පිටු 5ක්. ඒ පිටු 5 ඇතුළත මොකද්ද පාඩමේ නම? ඒ පාඩමේ යටතේ තියෙන අනුමාත්‍රිකා ටික මොනවද? ඒ අනුමාත්‍රිකා යටතේ තියෙන විශේෂ දේවල් මොනවද කියන එක ඔයා මුලින් ඔළුවට අවබෝධ කරගන්න ඕන. එහෙම නැතුව නිකන් කියවන්නම් වලි කියවලා ගියාට වැඩක් නැහැ. ඔයා අවබෝධයක් ගන්න ඕනේ. මේක තමයි ප්‍රධාන මාතෘකාව. ඒකේ යට තියෙන පළවෙනි මාතෘකාවක් තමයි මේක. දැන් ඔය අදහසක් ඔයාලට ඔළුවට යන විදිහට ඔයාලේ පාඩම කියවන්න ඕනේ. දැන් ජෛව විවිධත්වය තමයි මාතෘකාව. ජෛව විවිධත්වය කියන එක තුල ශාක ඉන්නවා, සතුන් ඉන්නවා, ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඔන්න ඔය කොටස් තුන තමයි අනුමාතෘකා. ඊට පස්සේ තමයි ශාක වලින් පස්සේ තමයි අපි බලන්නේ ශාක කොහොමද වර්ගීකරණය වෙන්නේ. ඊට පස්සේ තමයි ශාක වල වෙනම ලෙවල් යන්නේ අනුමාතෘකා යටතේ. ඊළඟට ජෛව විවිධත්වය කියන පාඩම යටතේ තියෙන ඊළඟ මාතෘකාව තමයි සතුන්. සතුන් ගත්තොත් සතුන් කොහොමද වර්ගය කරන්නේ? ඔය වගේ විදිහට කොටස් තුන අපි අර සමස්ත පාඩම හැදෙන අනුසැකිල්ලක් අපේ ඔළුවේ අපි හදා ගන්න ඕන පාඩම් කරන්න කලින්. ඉතින් ඒක අවබෝධ කරගෙන ඔයා පාඩම් කරන්න කියන එක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා පාඩම් කරන්න පාඩම් කරලා ඉවරලා අනිවාර්යෙන්ම ඔය වගේ පාඩමේ highlight විය යුතු ඒ කරුණු මුලින්ම highlight කරගන්න. ඒ විදිහට පළවෙනි සැරේ කියවලා ඒ දේවල් highlight කරගන්න. ඊට පස්සේ ආයෙ දෙවෙනි සැරේ කියවන්න අර මං කිව්වා අර මාතෘකාවේ කොහොමද හැදිලා තියෙන අනුමාතෘකා මොනවද කියන එක අවබෝධ කරගන්න දෙවෙනි සැරේ කියවීම කරගන්න. ඒකත් එක්ක ඔයාලට පොඩ්ඩි ඔළුවට අයිඩියා එකක් එනවා. අර මේ මොකද්ද මාතෘකාව මේක හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒකත් එක්ක ඔයාලට පුළුවන් ඊළඟට short note එකක් හදා ගන්න. ඊළඟට අපි කතා කරමු short notes ගැන. short note එකක් කියන එක මම හිතන්නේ ගොඩක් අයට වැරදි අවබෝධයක් තියෙනවා සමාජයේ. අපි ඉගෙන ගන්න පාඩමක් පොඩි අකුරින් ලියලා කොලයක ලියන එක කියලා. ඒකට නෙමෙයි short note කියන්නේ. short note කියන්නේ අපිට සම්පූර්ණ පාඩමක පිටු 10ක් 15ක් තියෙන පාඩම කෙටියෙන් බලලා ඉවර කරලා ඒක මතක් කරගන්න පුළුවන් විදිහේ පොඩි note එකකට තමයි අපි කියන්නේ short note එකක් කියලා. ඉතින් short notes ගත්තොත් short notes වර්ග ගොඩක් තියෙනවා. මම short notes වලට වීඩියෝ එකක් කරන්නම්. ඒක වෙනම එකක්. short notes වර්ග ගොඩක් තියෙනවා. සමහර අයට අපිට point විදිහට short notes කරන අය ඉන්නවා. සමහර අය රූප සටහන් විදිහට short notes කරන අය ඉන්නවා. ඔය විදිහට කියන්නේ අපි දැන් අර ලියලා තියනකට වඩා දෙයක් දැන් ලියලා තියෙදි ඡේදයක් හිතන්න ඔය කියවද්දි කම්මැලි එහෙමනේ. අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ ඒක රූප සටහනකින් ඇඳලා බිත්තියක හරි ගහලා තියනවා නම් එහෙම නැත්නම් short note එකක් තියෙනවා නම් ඒ රූප සටහන දැක්කම මේකෙන් කියවෙන්නේ මේ ටික. ඔය වගේ අදහස් තියෙනවා දැන් විදිහට ඔයාලගේ සබ්ජෙක්ට් වලට ඔයාලට ඒ ගැළපෙන විදිහට රූප සටහන අනුව මතක තියාගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් අපි රූප සටහන ආශ්‍රයෙන් කරන short notes වලින් තමයි මතක තියාගන්නේ. මේ තියෙන්නේ මම A levels වලදී මේ මෙන්න මේ වගේ විදිහට අපි ගන්න මේ ඒ කොලයක් අරන් ඒ කොලයක් අරන් ඒක දෙකට නගලා අපි ලියන කොලේ දෙකට නගලා ඒ කිරලා තමයි මේ විදිහට කොල ටික හදලා මම මේ short note එක හදන්න දෙන්නේ. මම මේ level කාලෙත් කරපු short note එක. ඒ short note එක. ඉතින් මේක ඔයාලට පේනවා ඇති. මම දැන් මේ පාඩමක් සම්පූර්ණ පිටු 20ක තියෙන පාඩමක් මේ විදිහට මේ short note එකට අරන් තිනවා. මේ එක ලියද්දිත් හරි ලස්සන පාට මම මේ ඔයාලට පේනවද දන්නේ මේ හරිම ලස්සනට පාට හිටින් ඉගෙන අපි නෝට් එකක් ලියනවා වගේ තමයි. උනට අපි හරිම පොයින්ට් එක විදිහට මේ රූප සටහන් ඇඳලා ඔයාලට ඒක මතක තියාගන්න පුළුවන් වෙන විදිහට හරිම ලේසි විදිහට තමයි ඔයාලා ඒක කරන්න ඕන. මේ කෝන් වල එකක් තියෙන්නේ short note එකක්. මේ රූප සටහන මේ විදිහට නිර්වචන වගේ දේවල් highlight පෙන් එකකින් ලියන්න පුළුවන්.
ඒ වගේ පාඩම් ඔයාලට ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ ෂෝට් නෝට් එකේ එහෙම ලිව්වට පස්සේ මම ඔයාලට පෙන්නන්න ගත්තේ මම කරන දෙයක් තමයි ආයේ මේ දැන් මේක මේ තනි රෝල් කොළ වලින් ලියලා තියෙන්නේ. ආයේ මුල් පේජ් එකක් අරගෙන පාඩමේ නම ලියලා ඒකේ අනුමාත්‍රිකා ටොපික්ස් ටික ලියලා තියෙනවා. එතකොට මම මේ ෂෝට් නෝට් එක අතර ගත්තම මම දන්නවා මේ ටිකනේ මේකේ තියෙන්නේ. එහෙම කියලා මම දන්නවා මේ ටිකනේ මේකේ තියෙන්නේ. එහෙම කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා මට ඒක පාඩම් කරද්දි ලේසි. මම මුලින්ම ෂෝට් නෝට් එක හදලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහේ තනි කොළයක් අරන් ඒකේ තියෙන මාතෘකා ටික ලියනවා. ඒක මට පාඩම් කරද්දි ලේසි. මම මේ කීපයක් අරන් පෙන්නන්නේ. ඒ විදිහට මේක එක පාඩම් වලට ආයේ මේ වග්ගාරට්ටා මේ කුෂි කර්මේ මේ එක එක පාඩම් ඒ විදිහට මම ෂෝට් නෝට්ස් හදලා තියෙනවා. ඉතින් ඒක ගැන මම වෙන වීඩියෝ එකක් කරන්නම් ඔයාලට. මේ ෂෝට් නෝට්ස් වලින් පස්සේ ඔයාලට වැදගත් වෙන දෙයක් තමයි ඔයාලා එළවල් වලදී පේපර් කරන එක. ඉතින් අපි දැන් ෂෝට් නෝට්ස් හදාගෙන ඔයාලා හිතන්න පාඩම් ටික හරියට පිළිවෙල ටික කරගෙන යනවා. මම කියපු විදිහට පාඩම් කරනවා, ක්ලාස් යනවා. ඒ දේවල්ත් එක්ක ඔයාලා ළඟට ගන්න ඕන පේපර්ස්. පේපර්ස් වලට යද්දී ඔයාලා මම කියන්නේ මම කරපු දේවල් පේපර්ස් කරන්න කලින් කියන්නේ පේපර්ස් කරනවා අපි රිවිෂන් ක්ලාස් යනවා පේපර්ස් කරනවා ඒ දේවල් කරනවා. ඒ විදිහට ක්ලාස් එකේ යන අතරතුර ඔයාට පුළුවන් ස්වයං අධ්‍යයනයක් කරන්න ඒ විෂය ගැන. මම කියනකො මම මොකද ඒකෙන් අදහස් කරේ සහ මම කරේ මොකද්ද කියලා. ඉතින් මම හිතන්නේ දැන් මම ජියෝග්‍රැෆි විෂය අරගෙන අපි පාස් පේපර්ස් බුක් ගන්නවනේ. ඉතින් ඒව අරගෙන මම කරපු දෙයක් තමයි පාස් පේපර්ස් වල අවුරුදු 10ක් විතර දැන් අපිට තියෙන අවුරුද්දින් නම් ආපස්සට අවුරුදු 10ක් විතර නම් සාමාන්‍ය 10 15ක් වගේ පාස් පේපර්ස් බුක් තියෙනවා. ඉතින් මේ පාස් පේපර් බුක් එකක් අරගෙන ඔයාට ඒ සබ්ජෙක්ට් එකට තියෙන පාඩම් ටික මුලින් ලියා ගන්න කොලයක් අරන් මේ අපි දැන් ඒ ලෙවල්ස් වලට මුහුණ දෙද්දි මේ විෂයෙන් මෙන්න මේ පාඩම් 12ද 24ද මේ පාඩම් ටික ලියා ගන්න. ඒකත් එක්ක ඔයා එක පාඩම ගානේ මුලින්ම MCQ papers වලට නෙමෙයි මම කියන්නේ රචනා papers වලට A levels papers කියන ගන්නානේ අපි ලකුණු 40ක් හම්බෙන MCQ ඒ වගේම තමයි 60ක් හම්බෙන රචනා paper එකට. ගොඩක් අයට MCQ නම් කනා ෂොට් හරි ගහලා එහෙම ලකුණු ගන්න අයත් තියෙනවා. එහෙම දේවලුත් තියෙනවා. හැබැයි රචනා paper ලියද්දී අපි හරියටම විෂය කරුණු දැනගෙන ඉන්න ඕනේ. ඒවට උත්තර ලියන්න. ඒකත් එක්කම තමයි අපි හොඳ සාමර්ථ්‍යයක් ගන්න නම් ඒ සාමර්ථ්‍ය B සාමර්ථ්‍යයක් ගන්න නම් අනිවාර්යෙන් රචනා ප්‍රශ්නේ ලකුණු 60න් 40කට එහා තියෙන්න ඕනි. අපිට ඒ සාමර්ථ්‍යයක් ගන්න නම් අනිවාර්යයෙන්ම මම කියන අවම වශයෙන් 40කට එහා ලකුණු ප්‍රමාණයක් ඔයා ගන්න ඕනි 60න්. ඉතින් ඒ නිසා papers වලදී රචනා papers වලට මම ගොඩක් අවධානය යොමු කරා. මොකද මේ MCQ කියන එක නම් හැම පාඩමකින් වගේ අනිවාර්යෙන් ප්‍රශ්න දෙක ගානේ වගේ අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඒ නිසා ඒක පොඩි පොයින්ට් එකක් නේ. ඒක මොකක් හරි අපි දැන් දන්නේ නැති උත්තරයක් වුණත් උත්තර 4ක් දීලා තියෙනවා. මොකක් හරි එකට ඉරක් ගහන්න පුළුවන් අපිට. හැබැයි රචනා ප්‍රශ්නයක් ඔයාලා හිතන්න ලකුණු 15 ප්‍රශ්නයක් ඔයා දන්නේ නැත්නම් ඒ පාඩමේ ඔයාට ලකුණු 7ද ඔයාලගේ පේපර්ස් බලද්දී ඔයාලට ලකුණු හැදෙන්නේ ලකුණු 60 නෙමෙයි. ඔයාලා දැන් ප්‍රශ්න 4ක් කරන්න ඕනි. 4න් 3යි නම් ඔයා කරලා තියෙන එක ප්‍රශ්නයක් ලිව්වේ නැත්නම් දන්නේ නැත්නම් ඒ පාඩම ඔයාට ලකුණු හැදෙන්න ලකුණු 45න් ඔයා කීයද කියලා. 15 ඒව 3ක් නේ. 15 4ක් තමයි 60ක්. හැබැයි 15 ඒව 3ක් තමයි ඔයා කරලා තියෙන. එතකොට සම්පූර්ණ අපිට 15 හම්බෙන්නේ නැහැ නේ. එහෙම හම්බුනොත් ඔයාට හම්බෙන්නේ ලකුණු 45යි. ඒක ඉතින් වෙන්නේ නැති දෙයක් නෙනේ. 45න් 45ම හම්බෙන්නේ නැහැ. එතනත් ලකුණු හිමුනොත් ඔයාලා බැලුවොත් ලකුණු 10 ගානේ හම්බුනොත් ලකුණු 30ක් වගේ තමයි ඔයාලට 45න් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් රචනා පේපර් එකට ලොකු අවධානයක් යොමු කරන්න ඕන. ඉතින් ඒ ගැන හිතලා මම මේ ලෙවල්ස් වලදී කරපු දෙයක් තමයි පාස් පේපර් පොතක් අරගෙන මම දැන් අර කලින් කිව්ව විදිහට පාඩම් ටික කොලයක ඉස්සෙල්ලා ලියා ගන්න. ලියාගෙන මම දැන් බලනවා 2010 කියලා කියමුකෝ. 2010 පේපර් එක අරගෙන රචනා පේපර් එක අරන් බලනවා. පළවෙනි පාඩමෙන් ප්‍රශ්න කීයක් ඇවිල්ලාද? ඇවිල්ලා තියනවද? ඇවිල්ලා නැද්ද? ගොඩක් ප්‍රශ්න අහලා තියනවද? ඒ වගේ එක පාඩම් වලට 2010 අවුරුද්දේ ඇවිල්ලා තියෙන පාඩම් ටික මාක් කරගන්න. ඊට පස්සේ මට තේරෙනවා මෙන්න මේ පාඩම් ටිකෙන් තමයි ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා 2010 අවුරුද්දේ. ආයේ මේ විදිහට 2011 ගන්න. ඒකෙත් ওই විදිහට මාක් කරගන්න. ඊට පස්සේ ආයේ 2012 ඔය විදිහට ඔයාලට මාක් කරගත්තට පස්සේ ඔයාට තේරෙනවා ප්‍රශ්න හැදෙන රටාව. මොකද්ද මේ ප්‍රශ්න ඔයාලට ක්ලාස් එකේදී සර්ලත් කියයි. හැබැයි මේක කියලා දෙන්නේ නැහැ. ඔයාම අවබෝධ කරගන්න ඕන දෙයක්. මේක මං තනින් කරපු දෙයක් නිසා තමයි ඔයාලට කියන්නේ. ඉතින් මේ විදිහට ඔයා එහෙම අවුරුදු 10ක 12ක පාඩම් මාක් කරගත්තොත් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා මේ පාඩමෙන් එහෙම කියලා ඔයාලට ලැබෙන එතනින් උත්තරයක් හැම අවුරුද්දකම වගේ ප්‍රශ්න අහන පාඩම් මොනවද කියලා.
සාමාන්‍යයෙන් අපි විෂයක් ගත්තොත් හැම අවුරුද්දකම වගේ අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් ජෝග්‍රෆි වල ගත්තොත් හැම අවුරුද්දකම වගේ භූරූප කියන පාඩමේ ප්‍රශ්න 6ක් ඇතුලේ අපි 5 4 තෝරගන්න ඕන රචනා. ඒ 6 ඇතුලේ අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් හරි භූරූප වලින් ඇවිල්ලා තියෙනවා. ඔයාලා බලන්න මම කියන දේ අනිවාර්යෙන් භූරූප වලින් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට ප්‍රශ්න දෙකක්ම ඇවිල්ලා තිනවා 6 භූරූප කියන පාඩමින්. ඉතින් එතකොට අපිට ඔළුවට යනවනේ අනිවාර්යයෙන්ම අපි භූරූප කියන පාඩම අතාරින්න බෑ. අපි ඒක හොඳට පාඩම් කරගත්තොත් එතන අනිවාර්යෙන් ඒක ප්‍රශ්නයකට ලකුණු දෙන්න. ඉතින් ඒ නිසා අපි ඒකට පාඩම් කරලා මහන්සි වෙන්න ඕන කියන අවබෝධය ඔයාගේ ඔළුවට එනවා. මම මේ කියන ක්‍රමය අනුගමනය කරොත්. ඉතින් ඔයා කම්මැලි කියලා මේක කරන්න නැතුව ඉන්න එපා. මම කරන්න බැරි දෙයක් නෙවෙයි. මම කරලා තියෙන නිසා ඔයාලට කියන්නේ ඒ විදිහට ලියන්න. මේ ප්‍රශ්න තමයි ඇවිල්ලා තියෙන මේ පාඩමේ මේ කොටසෙන් කොහොම ඔයාලා ලියන්නේ නැද්ද? ඔයාලට හැදෙනවා වැඩිපුර ප්‍රශ්න අහලා තියෙන පාඩම් මොනවද කියලා. ඉතින් ඒකත් එක්ක බලුවොත් ඔයාලට හරියට මීටරයක් නම් ඔයා ඒ සිස්ටම් එක ඔයා හරියට අල්ලගත්තොත් ඔයා හරියට දන්නවා මෙන්න මේ පාඩම් ටික තමයි අනිවාර්යෙන් එන්නේ. මේ ටික කියන්නේ අපේ සිලබස් එකේ පාඩම් 20ක් තියෙනවා නම් ඔයා හරියට මම මේ කියලා දෙන ට්‍රික් එක අනුගමනය කරනවා නම් ඔයා දන්නවා මේ 20ම ඕනේ නැහැ. මෙන්න මේ ටික පාඩම් කරගත්තා නම් මට ඇති කියන තැන ඔයාටම ස්ථාවරත්වයක් එනවා. මේ ටික පාඩම් කරා නම් මට මේක ගොඩ දාගන්න පුළුවන් කියන තැනක් එනවා. ඉතින් ඒ දේ අවබෝධ කරගන්න නම් මම මේ කිව්ව දේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් මමත් මගේ විෂයන් තුනටම කියන සිංහල වලට නම් කොහොමද බෑ එහෙම කරන්න. සිංහල වල හැම පාඩමෙම ප්‍රශ්නයක් එනවානේ. සිංහල වලට නෙවෙයි මම කියන්නේ. අනිත් සබ්ජෙක්ට් වලට ඔයාලා අරන් බලන්න අනිවාර්යයෙන්ම මේ හැම අවුරුද්දකම එකම පාඩමින් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. එන පාඩම් ටිකක් තියෙනවා. ඒ ටික හරියට මීටර් කරගත්තොත් ඔයා මීටරයක් නම් ඔයාට පුළුවන් ඒක අනිවාර්යයෙන්ම ගොඩ දාගන්න. සම්පූර්ණ විෂය පාඩම් කරේ නැතත් අර ඕන ටික පාඩම් කරලා ඔයාට ගොඩ දාගන්න පුළුවන්. එහෙම තියෙන පොඩි ට්‍රික් එකක්. ඉතින් එහෙමයි කියලා මේ පාඩම් නොකර ඉන්න එපා. මං කියන්නේ අවසාන මොහොතේ ලෙවල්ස් ලඟ වෙලා මාස 6ක් 7ක් වගේ තියෙන කෙනෙක්ට ඒ වගේ කෙනෙක්ට මේක හොඳ ක්‍රමයක් තමන්ට කරගන්න බැරි නම් මේ වගේ දෙයක් අනුගමනය කළා ඒ වගේ පාඩම් ටික මොනවද කියලා බලාගෙන ඒ කරත් ඔයාට සේකක් ගන්න පුළුවන්. ඒක අමාරු නැහැ ඒ ලෙවල් වලදී. මේ විදිහට තමයි අපි පාඩම් කරද්දී පේපර්ස් ගැන ගත්තොත් ඒ පැත්තෙන් කතා කරන්න තියෙන ඔන්න ඔය ටික. පේපර්ස් කරද්දී අනිවාර්යෙන් පේපර්ස් කරන්න ඕනේ ඔයාලා කොච්චර තියරි කොටස් පාඩම් කරත් වැඩක් නැහැ. ඔයාලට ටයිම් එකකට පේපර් එකක් ලියා ගන්න බැරි නම් ඔයා හොඳට පාඩම් කරනවා කියන්නේ ඔයාගේ යාළුවෙක් ඉන්නවා කියලා හිතන්න. එයා හොඳට පාඩම් කරනවා. අටත් වර සමහර අය ඉන්නවනේ. අපිට කියන්නේ පාඩම් කරන්නේ නැහැ කියලා. උන්ට යාළුවා පාඩම් කරන අය තමයි ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට හොඳට පාඩම අපි කොතනකින් හරි ප්‍රශ්නයක් ඇහුවොත් එයාට මතක පිටුව මේ පිටුවේ මෙන්න මේ පාට පෑනකින් මම ලියලා තිබ්බා කියලා එයාගේ ඔළුවේ මේ චිත්‍රයක් එක්ක මැවෙනවා. කියන්නේ කටපාඩම්නේ. කටපාඩම් කළා හොඳට කටපාඩම් විතරයි සම්පූර්ණයෙන්ම මුළු නෝට් එක මුලත් එයා මුල වචන ඉඳන්ම ඡේදය අවසන් වෙනකන් කියයි. ඒ විදිහට පාඩම් කරන අය ඉන්නවා. හැබැයි එහෙම අයට උත්තරයක් ලියා ගන්න ගියාට පස්සේ අර අපි කියන්නේ ඒක ගලපගෙන ලියන්න එහෙම හැකියාව නැහැ. මම ගන්න ගොඩක් මගේ යාළුවෝ ඉඳලා තියෙනවා ඒ ලෙවල්ස් කාලේ මට වඩා හොඳට පාඩම් කරපුවා. ඒ කියන්නේ දැන් මම සාමාන්‍යයෙන් දවස් විතරනේ පාඩම් කරන මට රැට පාඩම් කරන්න බෑ. දවසේම පාඩම් කරලා කියන්නේ රෑ 7-8 වගේ ටයිම් එක වෙනකම් පාඩම් කරනවා උදේ ඉඳන්. එහෙම නැතුව රෑ නිදි මරාගෙන 2-3 වෙනකම් එහෙම පාඩම් කරපු ළමෙක් නෙවෙයි. ඉතින් මගේ යාළුවෝ හිටියා එහෙම නෙවෙයි. යාළුවා දවල්ුත් පාඩම් කරනවා රෑත් පාඩම් කරනවා එහෙම පුළුවන් අය හිටියා. යාළුවට තියරි හොඳට පුළුවන්. හැබැයි පේපර්ස් ලියද්දී පේපර්ස් වල යාළුවට ලකුණු අඩුයි. මට වඩා හැබැයි මට වඩා යාළුවා පාඩම් කරනවා කියලා මම දන්නවා. එතන තියෙන ගැටලුව තමයි ඒක පාඩම් කරන එක වරද නෙමෙයි. යාළුවා පාඩම් කරනවා හැබැයි පේපර්ස් වලට අවධානයක් යොමු කරලා නැහැ. පේපර්ස් හැදෙන්නේ කොහොමද කියන අවබෝධය නැහැ. යාළුවා නිකන් තියරික පාඩම් කරන. එහෙම පාඩම් කළා වැඩක් නැහැ. ලෙවල්ස් කොට දාගන්න නෙමෙයි. මොන විභාගෙ වුණත් තියරි කොටස කියලා වෙනම තියෙනවා. අය අපි රිවිෂන් වලින් හරි අපි ඒක ප්‍රැක්ටිකලි කරන්න ඕනේ. ඒ දේ කරලා තමයි අපි ඒ හුරුව ගන්න ඕනේ. කොච්චර පාඩම් කරලා තිබ්බත් ඒ ටික ගලපගෙන උත්තරයක් වාට ලියන්න බැරි නම් ඔයාට ඒ ලෙවල් ගොඩ දා ගන්න බෑ. පාඩම් කරන එකම විතරක් නෙවෙයි ඒ ලෙවල් කියන්නේ. ඉතින් ඒ නිසා අර මම කිව්වා වගේ පේපර්ස් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. කරන්න කලින් පේපර්ස් කරන්න කලින් ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ මෙන්න මේ පාඩම් ඔය ටික එහෙම කියලා පොඩි අවබෝධයක් එක්ක ඔයා හරියට ටයිමින් බලලා ඔයා පේපර්ස් ලියන්න. එතකොට අනිවාර්යයෙන්ම එක්සෑම් එක දවසත් ඔයාට ඒ වගේ එක දවසක් විතරක් වෙනවා. ඒක විශේෂ දවසක් වෙලා බය වෙලා ස්ට්‍රෙස් වෙලා හැම යන්න ඕනේ නැහැ. ඔයා හරියට පේපර්ස් ඉදිරියදී කරලා මෙන්න මේ පාඩම් තමයි එන්නේ කියන එක ඔයාට කලින්ම ඔයා දන්නවනේ. ඉතින් ඒකත් එක්ක ඔයාට හම්බෙන ආත්ම ශක්තියත් එක්ක ඔයාට ඒක තවත් එක එක්සෑම් එකක් විතරයි කියලා හිතාගෙන සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි
මම A levels වලට වැඩ කරේ මුලින්ම සබ්ජෙක්ට් තෝරගත්ත විදිහ දැන් මම ඔයාලට කිව්වා ඊට පස්සේ පාඩම් කරන ටයිම් එක ඔයාලට ගැලපෙන විදිහට තෝරගන්නේ කොහොමද කියලා ඔයාලට කිව්වා. ඊට පස්සේ තෝරගත්තට පස්සේ ඔයාලා පාඩම් කරන විදිහ ෂෝට් නෝට් ගහන්නේ කොහොමද? ඒ දේවල් මම කිව්වා මම ෂෝට් නෝට් ගැන වෙන වීඩියෝ එකක් කරන්නම්. මොකද මෙතනින් ඒක කියන්න බෑ තවත් වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් ඒ විදිහට ෂෝට් නෝට් ගහන්න ඊට පස්සේ ඒ විදිහට තියරි පාඩම් කරලා ඉවරනාට පස්සේ කොහොමද ඔයාලා පේපර්ස් වලට යන්නේ පේපර්ස් කරන්නේ කොහොමද කියන එක ගැන පොඩි හරි අයිඩියා එකක් ඔයාලට යන්න ඇති කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන්. තේරුන්නේ නැහැ කියලා කියන්න මම සමහරවිට එක වැඩි විස්තර පැහැදිලි කරන්න කියලා ඔයාලට තේරුන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් එහෙනම් මෙතනින් පස්සේ ඔයාලට ඕන වීඩියෝස් මොනවද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් මම ඔයාලට මේ වීඩියෝස් කරනවා. දැනට මම ඔයාලට පොරොන්දු වෙනවා ෂෝට් නෝට් ගැන වීඩියෝ එකක් ළඟදිම ඉක්මනටම අරන් එන්නම් මේකත් එක්ක සම්බන්ධ නිසා. අනිවාර්යයෙන්ම ඉතින් එහෙනම් ආයමත් දවසක ඉක්මනින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් එන්නම්.